න්‍යාසයක පෙරළුම අපි බලමු දෙකේ තුනේ න්‍යාසයක පෙරළුම. ඒ කියන්නේ පේලි දෙකයි තීරු තුනයි. ඒකට අපි කියනවා ගණය කියලා. න්‍යාසයේ ගණය දෙක වැඩි කිරීම 3. පේලි ගාන සහ තීරු ගාන. අපි බලමු ඒ කියන න්‍යාසය 1 2 3.5 පේලි දෙකයි තීරු 3යි. දැන් මේකේ පෙරළුම වෙන්නේ පළවෙනි පේලිය පළවෙනි තීරුව වෙනවා. පළවෙනි පේලිය පළවෙනි තීරුවට මාරු වෙනවා. නැත්නම් පළවෙනි තීරුව පළවෙනි පේලියට මාරු වෙනවා. ඒකට 1 3 2.1 5. පළවෙනි තීරුව පළවෙනි පේලිය වුණා. දෙවෙනි තීරුව දෙවෙනි පේලිය වුණා. තුන්වෙනි තීරුව තුන්වෙනි පේලිය වුණා. ඒ කියන්නේ පළවෙනි පේලිය පළවෙනි අවය අනිත් පෙරළුමේ පළවෙනි අවය වෙනවා. ඒ අපි පළවෙනි අවය ඒ එක එක කියලා ගත්තොත් පෙරළුමේ අවයයත් ඒ එක එක පළවෙනි පේලියේ පළවෙනි තීරුවේ අවයවය. ඒ එක දෙක කියන්නේ පළවෙනි පේලියේ දෙවෙනි අවයවය ඒක ඒ දෙක එකට වශයෙන් මාරු වෙනවා. ඒ කියන්නේ දෙවෙනි පේලියේ පළවෙනි අවයවය. ඒ එක තුන ඒ තුන එක වශයෙන් මාරු වෙනවා. ඒ පළවෙනි පේලියේ තුන්වෙනි අවයවය තුන එක වශයෙන් මාරු වුණා. ආයෙත් වෙන්නේ 1 2 කියන පේලිය සහ තීරුව දෙක එක වෙනවා. ඒ විදිහට අතුරු මාරු වෙනවා. දැන් මේ පෙන්න විදිහට 1 2 4 කියන එක 1 2 4 තීරුව වශයෙන් මාරු වුණා. දැන් බලමු 1 3 කියන පළවෙනි තීරුව. ඒක පළවෙනි පේලිය වශයෙන් මාරු වුණා. ඒ වගේම ඒ දෙක දෙක පෙරළුමේ ඒ දෙක දෙක වෙනවා. ඒකේ ස්ථානේ මාරු වෙන්නේ මොකද පේලි ගාන හා තීරු ගාන සමාන නිසා. ඊළඟට ඒ දෙක තුන කියන අවයවය ඒ තුන දෙක වශයෙන් අසුරු මාරු වෙනවා. ඒ දෙක තුන කියන්නේ දෙවෙනි පේලිය තුන්වෙනි තීරුවට අයත් වෙනවා. දැන් ඒ කියන එකේ ගණයේ එම්බෙඩි කිරීමෙන් නම් ඉගෙන පේලි ගාන එම් තීරු ගාන නම් පෙරළුම ඒ ටී වල ගණයේ වෙන්නේ එන් වැඩි කිරීමේ එම් පේලි තීරු මාරු වෙනවා. එන් වැඩි කිරීම එම් ගණය. ඒ ඊළඟට ඒ එක එක ඒ කියන්නේ ඒ න්‍යාසයේ ඒ එක එක කියන අවයවය පෙරළුම න්‍යාසයේ ඒ පහ එක වෙනවා. ඒ එක පහ කියන එක ඒ පහ එක වෙනවා. ඒ න්‍යාසයේ IJ කියන අවයවය පෙරළුමේ ඒ JI වශයෙන් අසුරු මාරු වෙනවා. ඒ කියන්නේ පේලි තීරු මාරු වෙනවා. I කියන්නේ පේලි, J කියන්නේ තීරු. සෝ පෙරළුමේදී JI වෙනවා. ඊළඟට B කියන න්‍යාසය 3 5 6 බිංදුව ඍණ 1 2 3 8. දැන් මේකේ පෙරළුම වෙන්නේ පළවෙනි අවයවයේ ඒ එක එක ඒක
පෙරළුමේ ඒ ස්ථානෙමයි ඒ එක ඊළඟට ඒ එක දෙක ඒ දෙක එක වෙනවා. ඊළඟට ඒ දෙක එක ඒ එක දෙක වෙනවා. කියන්නේ පෙරළුමේ පළවෙනි පේළියේ දෙවෙනි අවයවය 6 එතෙන්ට යනවා. ඊළඟට ඒ එක දෙක 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 ඒ දෙක දෙක වෙනවා. ඒ දෙක දෙක කියන්නේ බිඳුව පෙරළුමෙත් ඉස්සරමයි ස්ථානය වෙනස් වෙන්නේ නැහැ. මොකද පේලි ගාන හා තීරු ගාන සමාන නිසා. ඊළඟට ඒ තුන එක කියන අවයවය ඒ එක තුන වෙනවා. තුන්වෙනි පේලියේ පළවෙනි අවයවය පෙරළුමේදී පළවෙනි පේලියේ තුන්වෙනි අවයවය වෙනවා. ඒක ඍණ එක. ඍණ එක. ඒකට පළවෙනි පේලියේ තුන්වෙනි අවයවය. ඊළඟට ඒ තුන දෙක පෙරළුමේ ඒ දෙක තුන වෙනවා. දෙවෙනි පේළියේ තුන්වෙනි අවයවය දෙක. ඊළඟට ඒ හතර එක ඒ එක හතර වෙනවා පෙරළුමේ. ඒ කියන්නේ පළවෙනි පේළියේ හතර වෙන ස්ථානය. හතරවෙනි තීරු. හතර දෙක ඒ දෙක හතර වෙනවා. ඒ කියන්නේ එතෙන්ට ඒ 8 යනවා. දෙවෙනි පේළියේ හතරවෙනි අවයවය. නැවතත් බලමු ඒ 1 3 5 3 7 පින දෙක පහ පින දෙක 9 ඊළඟට පෙරළුම වෙන්නේ එකේ. එතකොට පළවෙනි පේළියේ පළවෙනි තීරු වෙනවා. ඒකට පෙරළුමේ අවයව වෙන්නේ එක දෙක කියන අවයවය දෙක එක වෙනවා. එක එතනමයි. ඒ කියන්නේ 3 යනවා දෙවෙනි පේළියේ පළවෙනි තීරුවට. එක 3 එක බවට පත් වෙනවා. ඒ කියන්නේ 5 එක 3 කියන්නේ 5 ඒක පළවෙනි තීරුවේ තුන්වෙනි අවයවය වෙනවා. දෙක එක දෙකට පවත් වෙනවා පෙරළුමේ. දැන් දෙවෙනි පේළියේ පළවෙනි අවයවය පෙරළුමේ පළවෙනි පේළියේ දෙවෙනි අවයවය වෙනවා. දෙක පෙරළුමේ දෙක වෙනවා. ඒ කියන්නේ ස්ථානය වෙනස් වෙන්නේ පේළිය ආදීරු සමාන නිසා. දෙක කියන්නේ 7. ඊළඟ ඍණ දෙක කියන්නේ 2 3. ඒක පෙරළුමේ 3 2 බවට පත් වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි පේළියේ දෙවෙනි තීරුවේ. ඊළඟ 3 1 3 බවට පත් වෙනවා. තුන්වෙනි පේළියේ පළවෙනි අවයවය. ඊළඟට 3 2 කියන ඍණ දෙක අවයවයේ පෙරළුමේ 2 3 වෙනවා. කියන්නේ දෙවෙනි පේළියේ දෙවෙනි පේළියේ තුන්වෙනි තීරුවේ දෙවෙනි පේළිය. තුන්වෙනි පේළියේ දෙවෙනි තීරුව ඊළඟට එනවා ඒ විදිහට 9. 3 බවට පත් වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ පේළිය හා තීරු සමාන නිසා. මෙන්න මේ විදිහට පේළි හා තීරු අසු මාරු වීම තමයි පෙරළුම කියන්නේ. ඒකවල දැන් මේකේ පෙරළුමේ තියෙන අවයවයයි ඒවල තියෙන අවයවයයි සමානයි. ඒ කියන්නේ
ස්ථාන තියෙන ස්ථාන සමානයි අවයව සමානයි. ඒ කියන්නේ ඒ සමානයි AT. එතකොට අපි මේ ඒ වලට කියනවා සමමිතික න්‍යාසයක්. සමමිතික න්‍යාසයක්. ඒ කියන්නේ පෙරළුමයි න්‍යාසයි දෙකම සමාන නම් අපි ඒ වලට කියනවා එතකොට සමමිතික න්‍යාසයක් කියලා. ඒ සමානයි AT නිසා. සමමිතික න්‍යාසයක්. ඒකට මේ සම්මිතික න්‍යාසයේ ලක්ෂණය තමයි විකර්ණේ, ඒ කියන්නේ ප්‍රධාන විකර්ණේ 1/9. ඒකේ දෙපස තියෙන අවයව 3ට 3 සමානයි, 5ට 5 සමානයි, ඍණ 2ට ඍණ 2 සමානයි. සමමිතියක් තියෙනවා. ඒ නිසා අපි මේකට කියන්නේ සමමිතික න්‍යාසයක් කියලා. ඒ ප්‍රධාන විකර්ණයේ දෙපස අවයව සමානයි. ඒ නිසායි ඒකට අපි කියන්නේ සමමිතික න්‍යාසය. ඒ සමානයි AT. එතකොට ඒ න්‍යාසයයි ඒකේ පෙරළුමයි සමාන වෙන්න ඕනේ. සමාන වෙනවා කියන්නේ අවයව සියල්ලම සමානයි ඒ ස්ථානවල තියෙන. ඒක පළවෙනි පේළිය සමානයි. ඒකේ තියෙන අවයව දෙවෙනි පේළියේ තියෙන අවයව ඒකම ඒ සමානයි. තුන්වෙනි පේළියේ 5 ඍණ 2 9. එතකොට පෙරළුමෙත් තියෙන්නේ 5 ඍණ 2 9. ඒ වගේ මේ සෑම අවයවයක්ම සමාන විය යුතුයි. ඒකට අපි කියනවා ඒ වලට සමමිතික න්‍යාසයක් කියලා.